හෙලෝ ඔයාලා හැමෝටම මගේ නම ලක්ෂිත මගේ සිරේලියන් YouTube චැනල් එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයාත් කැනඩාවට අලුතෙන් ඇවිල්ලා ජොබ් එකක් හොයන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයා කැනඩාවට ළඟදිම එන්න ඉන්න කෙනෙක්ද? එහෙමත්ම නැත්නම් ඔයා කැනඩාවට එන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට. මට කැනඩාවේ ජොබ් එකක් හොයාගන්න මම පාවිච්චි කරපු රෙසියුමේ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මං හිතුවා. ඒ වගේම කැනඩාවේ ජොබ් ඉන්ටර්විව් එකකට සිලෙක්ට් වෙන්න වැඩි chance එකක් එන විදියට අපි අපේ රෙසියුම් එක හදාගන්න හැටි අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙයි කියලා මං හිතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි එහෙමනම් මුලින්ම බලමු රෙසියුමේ එකේ ඕවර්විව් එක කොහොමද කියලා. අපි ලංකාවේදී රෙසියුමේ එකක් හදන විදියට එහෙම නැත්නම් CV එකක් හදාගන්න විදියට අපි අපේ පර්සනල් ඩීටේල්ස් සමහර දේවල් කැනඩාවේ රෙසියුම් එකකට දාන්නේ නැහැ. ඒ කිව්වේ අපි අපේ ෆොටෝ එකක් කැනඩාවේ රෙසියුම් එකකට දාන්නේ නැහැ. ඒ වගේම අපේ උපන්දිනේ, වයස, අපේ ජාතිය, අපේ ජෙන්ඩර් එක එහෙමත් නැත්නම් අපි කසාද බැඳලාද වගේ දේවල් අපි කැනඩාවේ රෙසියුම් එකකට දාන්නේ නැහැ. අපි ඉස්සල්ලාම ඇතුළත් කරගන්නේ අපේ සම්පූර්ණ නම, දුරකථන අංකය, ඊමේල් ඇඩ්‍රස් එක, අපේ ගෙදර ඇඩ්‍රස් එක, ඒ වගේම ඔයාට LinkedIn ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් ඒ LinkedIn ප්‍රොෆයිල් එකේ ඇඩ්‍රස් එක. අපි අපේ contact details දාගත්තට පස්සේ අපි ඊළඟට දාගන්නවා professional summary එක. ඒ කිව්වේ වෘත්තිමය වශයෙන් අපි කවුද? අපේ ප්‍රධාන ස්කිල්ස්, අපේ ස්ට්‍රෙන්ත් මොනවාද? ඒ වගේම එක්ස්පීරියන්ස් කොච්චරක් අපිට තියෙනවද? අපි ඇප්ලයි කරන්න ඉන්න ජොබ් එකට ඇයි මන් සුදුසු වගේ පොඩි සමරි එකක් රෙසියුම් එකට අපි ඇතුළත් කරනවා. අපි ඊළඟට ඇතුළත් කරන්නේ අපේ වර්ක් එක්ස්පීරියන්සස්. එතකොට අපි මේ දැන් ප්‍රසන්ට්ලි කරන ජොබ් එක ගැන දානවා, ඒ වැඩ කරන ආයතනය, එතකොට අපි කවද්ද මේ ජොබ් එක පටන් ගත්තේ, ඒ වගේම මේ ජොබ් එක ගැන ඩිස්ක්‍රිප්ෂන් එකක් අපි දානවා. අපේ රෙස්පොන්සිබිලිටීස් මොනාද, අපි මේ ජොබ් එකේදී මොන වගේ වැඩද අපි කරන්නේ, මේ ජොබ් එක හින්දා මොන වගේ එක්ස්පීරියන්ස්ද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා අපි ඇතුළත් කරනවා. ඒක අපි ඇතුළත් කරන්නේ අපි අන්තිමටම කරපු ජොබ් එකේ ඉඳලා අපි ඉස්සල්ලාම කරපු ජොබ් එක වෙනකන් පහලට තමයි අපි ඒක දාගන්න ඕනේ. හරි. අපි දැන් බලමු කොහොමද අපි මේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක හරියටම දාගන්නේ කියලා. මම මේ දැන් ඔයාලට පෙන්නලා තියෙන්නේ කැනඩාවේ ලැබ් ටෙක්නීෂියන් කියන ජොබ් පෝස්ටිං එකක් ඇඩ්වර්ටයිස් කරලා තියෙන විදිය. එතකොට මේකේ දකුණු අත පැත්තෙන් key responsibilities කියලා දාලා තියෙන්නේ ඒ එම්ප්ලොයර් එහෙම නැත්නම් ඒ ආයතනයෙන් මොන වගේ කැන්ඩිඩේට් කෙනෙක්වද එහෙම නැත්නම් මොන වගේ පුද්ගලයෙක්වද ඒගොල්ලන් මේ ජොබ් එකට හොයන්නේ කියලා. එතකොට කැනඩාවේ ජොබ් එකක් ගත්තොත් ලෝකෙ වටෙන්ම මිනිස්සු ඒ ජොබ් එකට ඇප්ලයි කරනවා. එතකොට ඒගොල්ලන්ට දවසකට 100,000 ගාණක් ඇප්ලිකේෂන්ස් එනවා. ඉතින් ඒගොල්ලන්ට මේ මැනුවලි මේ ජොබ් ඇප්ලිකේෂන් වලින් කට්ටිය තෝරන්න අමාරුයි. ඒ හින්දා ගොඩක් වෙලාවට මේගොල්ලන් AI තමයි ජොබ් එකක් තෝරගන්න පාවිච්චි කරන්නේ. එතකොට මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් වලින් කරන්නේ මේ key responsibilities වල ඒගොල්ලන් දාලා තියෙන keywords ගොඩක්ම මැච් වෙන resumes select කරනවා. ඉතින් අපි කරන්න ඕනේ මේ දැන් පේන විදියට ඒ ලැබ් ටෙක්නීෂියන් කියන ජොබ් එකට ඩිස්ක්‍රිප්ෂන් එක හදන්න ඕනේ ඒ එම්ප්ලොයර් දාලා තිබ්බ key responsibilities වලට අදාළ විදිහේ එක්ස්පීරියන්ස් අපිට තියෙනවා කියලා තමයි අපි අපේ එක්ස්පීරියන්සස් වල ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකට දාගන්න ඕනේ. එතකොට ඒ විදිහට අපි අපේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක දාගත්තම ඒ එම්ප්ලොයර් දාලා තිබ්බ කීවර්ඩ්ස් උයි අපි අපේ රෙසියුමේ එකේ දාලා තිබ්බ කීවර්ඩ්ස් උයි ගොඩක් මැච් වෙන්න දාගත්තම අපේ රෙසියුමේ එක AI වලින්
පික් කරගන්න ගොඩාක් ලොකු chance එකක් තියෙනවා. අපි ඊළඟට දාගන්නවා skills. එතකොට අපි මේ apply කරන job එකට අදාළ වෙන key skills දාගන්නවා වගේම කැනඩාවේ ජොබ් එකකට ඇප්ලයි කරනකොට අනිවාර්යෙන්ම දාගන්න ඕන ස්කිල්ස් ටිකක් තියෙනවා. ඒක තමයි මම දැන් මේ පෙන්නලා තියෙන්නේ. problem solving skills, attention to details and organizational skills, time management and task prioritization, effective communication and reporting කියන ටික දාලා ඊළඟට අපි ඇප්ලයි කරන ජොබ් එකට අවශ්‍ය වෙන ස්කිල්ස් පිළිවෙලට දාගන්නවා. අපි ගොඩක්ම බේස් කරන්න ඕනේ එම්ප්ලෝයර් දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකට. එහෙමත් නැත්නම් එයා ඉල්ලලා තියෙන ක්වොලිෆිකේෂන්ස් වලට අදාළ වෙන විදියට තමයි අපි මේ ස්කිල්ස් දාගන්න ඕනේ. ඊළඟට අපි අපේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන් දාගන්න ඕනේ. මේකෙදී අපි මුලින්ම අපි කරපු ඩිග්‍රී එක හරි ඩිප්ලෝමා එක හරි එහෙම නැත්නම් මාස්ටර් එක හරි කරපු ස්ට්‍රීම් එක දාගන්නවා. ඊට පස්සේ අපි ඒක කරපු යුනිවර්සිටි එක දාගන්නවා. අපි අපේ ග්‍රැජුවේෂන් ඩේට් එක අපි අවුරුදු කීයක ඩිග්‍රී එකක්ද කරේ, ඒ වගේම අපේ GPA එක වගේ විස්තර අපි මේකෙදී ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම අපි ලංකාවේදී කරපු ඩිග්‍රී එකක් ගැන අපි දානවා නම් අපිට පුළුවන් World Educational Services එහෙම නැත්නම් WES එකේ අපේ කරපු ඩිග්‍රී එක කැනඩියන් ඩිග්‍රී එකකට ඉක්වලන්ට් කියලා වෙස් රිපෝට් එකක් අරගෙන ඒ වෙස් රිපෝට් එකේ රෙෆරන්ස් නම්බර් එක මේකට ඇතුළත් කරන්න. වෙස් රිපෝට් එකක් අපි කොහොමද ගන්න කියලා මම මගේ ඉස්සරහට කරන වීඩියෝ එකකින් ඔයගලන්ට අරගෙන එන්නම්. ඊළඟට අපි ලැන්ග්වේජස් කියන කොලම් එක තමයි අපේ රෙසියුම් එකට ඇතුළත් කරන්න ඕනේ. එතකොට කැනඩාවේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ ඉංග්ලිෂ් සහ ෆ්‍රෙන්ච්. ඔයාට ෆ්‍රෙන්ච් පුළුවන් නම් ලොකු chance එකක් තියෙනවා මේ ඉන්ටර්විව් එකට සිලෙක්ට් වෙන්න. එහෙම නැත්නම් ඔයාට ඉංග්ලිෂ් කියලා විතරක් දාගන්න පුළුවන්. අපි අන්තිමට දාගන්නවා සර්ටිෆිකේෂන්ස් කියන කොලම් එක. එතකොට මේකෙදි කැනඩාවේ ගොඩක් ආයතනවල බලාපොරොත්තු වෙනවා ෆස්ට් ඒඩ් සර්ටිෆිකේට් එක. එතකොට මේක කැනඩාවේදී කරගන්න පුළුවන්. ඒ වගේම ස්කිල් සර්ටිෆිකේට්ස් අපි ඇප්ලයි කරපු ජොබ් එකට අදාළ සර්ටිෆිකේට්ස් මොන හරි අපි ගාව තියෙනවා නම් ඒ ස්කිල් සර්ටිෆිකේට්ස් ගැන අපිට මේකෙදී ඇතුළත් කරගන්න පුළුවන්. සමහර ජොබ්ස් වලට ඕන කරන ඔන්ලයින් සර්ටිෆිකේට්ස් කැනඩාවේ තියෙනවා. ඒවට පුළුවන් අපිට සල්ලි ගෙවලා ඒ ස්කිල් සර්ටිෆිකේට්ස් කරලා ඒවත් මේකට ඇතුළත් කරන්න. උදාහරණයක් හැටියට ලැබ් ටෙක්නීෂියන් කෙනෙක් විදියට වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒගොල්ලන්ට තියෙනවා WHMIS කියලා සර්ටිෆිකේට් එකක්. ඒක ඔන්ලයින් සර්ටිෆිකේට් කෝස් එකක්. ඒක පොඩි වෙලාවක් කියන්නේ පැයක් විතර කාලයක්. ඒ සර්ටිෆිකේට් එක කරලා ඒක මේ සර්ටිෆිකේෂන් කියන කොලම් එක යටතට දාගන්න පුළුවන්. ඔයගලන්ට පුළුවන් Google එකේ සර්ච් කරලා ඔයගලන් ඇප්ලයි කරන ජොබ් එකට අදාළව මොන හරි සර්ටිෆිකේෂන්ස් අවශ්‍යද කියලා බලලා ඒවා ඔන්ලයින් කරන්න පුළුවන්. ඒව නම් ලංකාවේ ඉඳලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැනඩාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඉන් පර්සන් ගිහිල්ලා ඒ සර්ටිෆිකේෂන් කරලා මේ රෙසියුම් එකකට දාගන්න. මම අර කලින් පෙන්නපු ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකට අදාළව මම රෙසියුමේ සාම්පල් එකක් හැදුවා ඕගලන්ට බලාගන්න. ඉතින් මේක ලැබ් ටෙක්නීෂියන් කියන ජොබ් එකට අදාළව තමයි මම හදලා තියෙන්නේ. එතකොට මේ කියන ලේඅවුට් එකේ විදියට තමයි අපේ රෙසියුමේ එක තියෙන්න ඕනේ. අපි ෆොන්ට් එක පාවිච්චි කරන්නේ කැලිබ්‍රි හරි ටයිම්ස් නිව් රෝමන් කියන එක. එතකොට එකම සයිස් එකකට අපේ ෆොන්ට් එක තියෙන්න ඕනේ. ඒ වගේම අපි ගොඩාක් වර්ණ භාවිතා කරන්නේ නෑ මේ රෙසියුමේ එකට. ගොඩක් සරල විදියට කළු සුදු හෝ වෙනත් එක වර්ණයක් පාවිච්චි කරලා ගොඩක් සරල විදියට තමයි මේ රෙසියුමේ එක තියෙන්න ඕනේ. අපි දැන් බලමු කැනඩාවට ගොඩාක්ම ඉන්ටර්නැෂනල් කට්ටිය හෝ ෆොරිනර්ස්ලා මොන වගේ ජොබ්ස් වලටද ගොඩාක්ම එන්නේ කියලා. එතකොට කැනඩාවේ ගොඩාක්ම ඩිමාන්ඩ් එකක් මේ දවස්වල තියෙන්නේ
හෙල්ත් කෙයා ඉන්ඩස්ට්‍රීකට. එතකොට ඒකෙදී රෙජිස්ටර්ඩ් නර්සස්ලා, පර්සනල් සපෝට් වර්කර්ස්ලා, මෙඩිකල් ටෙක්නොලොජිස්ට්ලා, ෆිසිසියන්ස් ඇන් ෆාමසිස්ට් වගේ ජොබ්ස්වල්ට ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒවගේම ස්කිල් ට්‍රේඩ්ස් ගත්තොත් ඉලෙක්ට්‍රීෂියන්ස්ලා, ප්ලම්බර්ස්ලා, වෙල්ඩර්ස්, කාපෙන්ටර්ස් වගේ ජොබ්ස්වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම ඉන්ෆර්මේෂන් ටෙක්නෝලජි කියන ඉන්ඩස්ට්‍රීකට ඉල්ලුමක් තියෙනවා. ඉංජිනේරිං ෆීල්ඩ් එකට තියෙනවා. ට්‍රන්ස්පොටේෂන් ඉන්ඩස්ට්‍රීකට තියෙන එකවේ ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා, හෙවි ඉක්විප්මන්ට් ඔපරේටර්ස්ලට වගේ. ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රී එක ගත්තොත් ෆාම් වර්කර්ස්ලට, ග්‍රීන් හවුස් වර්කර්ස්ලට, ඉක්විප්මන්ට් ඔපරේටර්ස්ලට ලොකු චාන්ස් එකක් තියෙනවා කැනඩාවේ ජොබ් එකක් ලබා ගන්න. ඒ වගේම හොස්පිටැලිටි ඇන් ෆුඩ් සර්විසස් ගත්තොත් චෙෆ්ස් ඇන් කුක්ස්ලට ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ දවස්වල ඒගොල්ලන්ට වෙනම පර්මනන්ට් රෙසිඩන්සි ප්‍රෝග්‍රෑම් එකකුත් කැනඩාවෙන් ලොන්ච් කරලා තියෙනවා. ඒ පිළිබඳ ඔයගොල්ලන්ට IRCC වෙබ්සයිට් එකට, එහෙම නැත්නම් කැනඩාවේ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඒ වගේම එඩියුකේෂන් ඇන් චයිල්ඩ් කෙයා කියන ශේෂ්ත්‍රයටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. එතකොට ඒකේ early childhood educatorsලට, ඒ වගේම ටීචර්ස්ලට, විශේෂයෙන්ම ස්ප්‍රෙන්ච් කතා කරන්න පුළුවන් ටීචර්ස්ලට ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා. අපි අන්තිමටම බලමු මොන වගේ වෙබ්සයිට්ස් වලින්ද නැත්තම් කැරියර් සයිට්ස් වලින්ද කැනඩාවේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. එතකොට මම මේ දැන් පෙන්නලා තියෙන්නේ කැනඩාවේ ප්‍රධාන වශයෙන්ම ජොබ්ස් ඇඩ්වර්ටයිස් කරන වෙබ්සයිට්ස් ටිකක්. එතකොට මේකෙදී Indeed, LinkedIn, Glassdoor, Monster, Job Bank Canada, ZipRecruiter වගේ සයිට්ස් තියෙනවා. ඔයගලන්ට පුළුවන් Google එකේ මේවා සර්ච් කරලා මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඒ ජොබ් ඩිස්ක්‍රිප්ෂන්ස් වල යටින් දාලා තියෙනවා කැනඩාවෙන් පිට අයට ඒ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන් කියලා දාලා තියෙන ජොබ්ස් වලට ලංකාවේ ඉන්න කෙනෙක්ට උනත් ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි කැනඩාවේ ඉඳලා ජොබ් එකක් හොයන කෙනෙක්ට නම් ඔයාට පුළුවන් මේ තියෙන ඕනම ජොබ් එකකට ඇප්ලයි කරන්න. හැබැයි සමහර ජොබ්ස් තියෙනවා පර්මනන්ට් රෙසිඩන්ස්ලටයි සිටිසන්ස්ලටයි විතරක් වැඩ කරන්න පුළුවන් ජොබ්ස්. ඉතින් ඒ වගේ ජොබ් නැතුව ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් හොයලා මම මේ කියපු විදියට ඔයාගේ රෙසියුමේ එක හදාගෙන ඔයාට පුළුවන් ජොබ් වලට ඇප්ලයි කරලා කැනඩාවේ ජොබ් ඉන්ටර්විව් එකකට ඔයාව සිලෙක්ට් කරගන්න පුළුවන් ලොකු ඉඩක් හදාගන්න. ඉතින් මං හිතනවා මම මේ වීඩියෝ එකෙන් ඔයාට අවශ්‍ය කරන සියලුම විස්තර අරන් ආවා කියලා. ඔයගලන්ට මේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඔයගලන් මේ වීඩියෝ එකට කමෙන්ට් කරලා අහන්න. එතකොට මම ඒවට රිප්ලයි කරන්නම්. හරි. අපි දැන් අපේ වීඩියෝ එකේ අවසානයේට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම මගේ එක්ස්පීරියන්සස් ඔයගලන් එක්ක බෙදාගත්තා. මට කොහොමද කැනඩාවේ ජොබ් එකක් ගන්න මම මගේ රෙසියුමේ එක පාවිච්චි කරේ කියලා. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මං හිතනවා. ඒ වගේම මම ඉල්ලනවා මේක ඔයගලන්ගේ යාළුවොත් එක්කත් ෂෙයා කරගන්න. ඒ වගේම මගේ Zirelian YouTube channel එකට subscribe කරන්න කියලා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.